බොහෝ කලකට පෙර ඉන්දියාවේ නගරයක ප්‍රසිද්ධ අන්ධයන් 4 දෙනෙක් සිටියා. ඔවුන් ඊටමත් උගත් වූ අතර සෑම විටම සත්‍ය පිළිබඳ තර්ක කළා. දිනක් රජතුමා ඔවුන්ට විශාල අලියෙක් ගෙනවිත් මෙසේ කීවා. මෙය අලියයි. ඔබ සත්‍ය අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්නේ කෙසේද කියා දැන් මට පෙන්වන්න. අන්ධයන් අලියා දෙසට ගොස් තම දෑතින් අලියාගේ විවිධ කොටස් ස්පර්ශ කළා. පළමු අන්ධයා අලියාගේ කකුල අල්ලා ගත්තා. ඔහු සිතුවේ අලියා යනු විශාල කඳක්. දෙවන අන්ධයා කන අල්ලා ගත්තා. ඔහු සිතුවේ නැහැ අලියා යනු විශාල කොළයක් වෙනිය. තෙවන අන්ධයා දල අල්ලා ගත්තා. ඔහු සිතුවේ අලියා යනු තෙයුණු හෙල්ලක් වැනිය. සතරවන අන්ධයා වල්ගය අල්ලා ගත්තා. ඔහු සිතුවේ ඔබ සියල්ලෝම වැරදි. අලියා යනු කඹයක් වැනිය. ඔවුන් එකිනෙකාට කටුක ලෙස තර්ක කළා. සෑම කෙනෙක්ම තම අත්දැකීම සම්පූර්ණ සත්‍යයයි විශ්වාස කළා. මේ අවස්ථාවේදී ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක් වන මාස්ටර් සිනෝසු එහි සිටියා. ඔහු අන්ධයන්ගේ තර්කය සංසුන්ව නිරීක්ෂණය කළා. මාස්ටර් සිනෝසු අලියා යනු විශාල කඳක්ද නැතිනම් හෙල්ලක්. අන්ධයන් ගුරුවරයාට තම තමන්ගේ අත්දැකීම් වල සත්‍යතාව පැහැදිලි කළා. ඔබ සත්‍ය කියනවා. නමුත් ඔබ සත්‍ය සම්පූර්ණයෙන් නොකියනවා. අලියා යනු අවබෝධයයි. අන්ධයන් යනු අපේ සිතයි. සෙන් දහම කියා දෙන්නේ ඔබ අවබෝධයේ එක කොටසක් තදින් අල්ලාගෙන සිටින විට ඔබ සමස්තය නොදකිනවා. මාස්ටර් සිනෝසු තව දුරටත් ප්‍රතිවිරුද්ධ අදහස් එකිනෙක හා ගැටීමට ඉඩ ඇරියා. ඔහුට අවබෝධ වුණා තර්කයේ ප්‍රතිවිරුද්ධ කොටස් සමස්තයේ කොටසක් බවයි. සෙන් දහමට අනුව කතාවේ අර්ථය ඛණ්ඩනය වූ සත්‍ය. ඔබ මම හෙල්ලය අල්ලාගත්තා යයි තදින් විශ්වාස කරන විට ඔබ කඳ සහ කන ප්‍රතික්ෂේප කරනවා. අවබෝධය යනු සමස්තයයි. අලියා යනු කකුල්, කන්, දල සහ වල්ගයේ එකමුතුවයි. සත්‍ය යනු ඔබේ අදහස්වල එකතුවයි. නිදහස් වීම. ඔබ තර්ක කිරීම නතර කර වෙනත් කෙනෙකුගේ අත්දැකීම පිළිගන්නා විට ඔබට සමස්ත අලියා දැකීමට නොහැකිවත් ඔබේ සිත විශාල වනවා. මාස්ටර් සිනෝසු අන්ධයන්ට කෑ ගැසීම නතර කරන ලෙස නොකියවා. ඒ වෙනුවට ඔහු ගැඹුරු හුස්මක් ගෙන සම්පූර්ණ නිශ්චලතාවයට ඇතුළු වුණා. ඔහු නිශ්චල වූ විට ඔහුට අලියාගේ සමස්තය දැනුණා. ඔහුට කකුල්වල බර, කන්වල චලනය, දලවල ස්ථිරත්වය සහ වල්ගයේ නම්‍යශීලී බව එකම මොහොතක දැනුණා. සෙන් දහම කියා දෙන්නේ සැබෑ ප්‍රඥාව යනු සමස්තය නිරීක්ෂණය කිරීම නොව ඔබ සමස්තය බවට පත්වීමයි. එන්න දැන් අපි මිනිත්තු දෙකක් පුරා සත්‍යයේ සමස්ත ස්වභාවය අත්විඳිමු. ඔබේ ඇස් පියාගන්න. ඔබේ දැනුම, අදහස් සහ පෞද්ගලික අත්දැකීම මුදාහරින්න. ඔබ අලියාගේ කොටස් අල්ලාගෙන
නොසිටින බව දැනින්න. කන කඳට එකතු කරන්න. දල වල්කයට එකතු කරන්න. ඔබ සම්පූර්ණ අලියා නොවේ. නමුත් ඔබට සමස්ත දැරිය හැකි හිස් අවකාශයයි. ඔබගේ සිත නිරතුරුවම සත්‍යයේ සමස්ත ස්වභාවයෙන් පිරි ඛණ්ඩනය වූ අවබෝධයෙන් මිදෙත්වා. ඔබට තෙරුවන් සරණයි.